ඔයාලා ගොඩ දෙනෙක් ආස කරන විදිහේ පහනක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. Hello everyone, welcome to my YouTube channel. ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අදත් මම අරගෙන ආවා ලස්සන පහනක්. මේ පහනට නම් ඔයාලා හැමෝම ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා. අපි එහෙනම් වීඩියෝ එක ඉස්සරහට යමු. මේ පහන හදාගන්නේ කොහොමද? මොනවද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා බලාගන්න. මේ පහනට අපිට ඕන කරන්නේ පොඩි අමුද්‍රව්‍ය ටිකක් විතරයි. අඩු වියදමකින් මෙච්චර ලස්සන පහනක් හදාගන්න කවුද අකමැති යන්නේ? අපිට මේකට මුලින්ම ඕන කරන්නේ මේ වගේ විනිවිද පේන පිරිසිදු සුදු භාජනයක්. මේකට ඔයාලට වීදුරු කෝප්පයක් ගන්නත් පුළුවන් මේ වගේ. නැත්තම් ජෑම් බෝතලයක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන කරනවා සුදු හාල්. මම මේ සුදු හාල් මෙතන ගත්තේ හොඳට හොදලා පිරිසිදු කරලා. ඉතින් ඔයාලත් සුදු හාල් හරි රතු හාල් හරි ගන්නව නම් හොදලා ගන්න. මොකද මේ පහන ගොඩක් පිරිසිදු වෙන තරමට ලස්සනයි. අපිට ඊළඟට ඕන කරන්නේ කොටන් බටන් එකක්. මේක තමයි අපේ පහනට අනිවාර්යයෙන්ම ඕන කරන්නේ. අපේ පහනේ තිරයට අපි ගන්න මේක නිසා අනිවාර්යයෙන්ම කොටන් බටන් එකක් ගන්න. ඊට පස්සේ අපිට වතුර ටිකක් ඕන කරන මේකට වතුර ගන්න ඕගොල්ලෝ. ඒ වගේම මේ වගේ මල් මොන හරි තියෙනවා නම් ගන්න පුළුවන්. මේ පහන අපිට ලස්සන කරගන්න පුළුවන් මේවා පාවිච්චි කරලා. ඉතින් මෙන්න මේ ටික තමයි ඕන කරන්නේ. ඒ වගේම පහන පත්තු කරගන්න අපිට පොල් තෙල් අනිවාර්යයෙන්ම ඕන කරනවා. මේ අමුද්‍රව්‍ය ටිකින් තමයි අපි මේ පහන හදාගන්නේ. හරි එහෙනම් අපි පහන හදමු. මුලින්ම අපි අරගත්ත වීදුරු භාජනය හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ. මොකද මේ පහන පිරිසිදුව හදන නිසා. ඒ වගේම මම ඊට පස්සේ හාල් ටික හොදගෙන ලෑස්ති කරගත්ත අපේ පහනට. ඊට පස්සේ අපි හොදලා ගත්ත හාල් වලින් කෝප්පේ පිරෙන්නේ නැති වෙන්න හාල් දාගන්න ඕනි. හාල් ටික දාගත්තට පස්සේ මම මේ පෙන්නන විදිහට ඔයගොල්ලොත් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේක ලස්සන කරගන්න මේ වගේ මල් පාවිච්චි කරන්න පුළුවන්. මම අරන් දෙන ප්ලාස්ටික් මල්. ඔයාලට ෆ්‍රෙෂ් මල් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට තියෙන මේකට වතුර එකතු කරගන්න. ඉතින් වතුර එකතු කරගත්ති ගොඩක් හයියෙන් දාන්න එපා වතුර. එහෙම වුණොත් මේ මල් ටික වැටෙන්න පුළුවන්. හිමීට මේ වගේ වතුර එකතු කරගන්න පහනට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ අපි අරගත්ත කොටන් බටන් එකේ එක පැත්තක් කපා ගන්න ඕනේ කතුරෙන්. ඊට පස්සේ මේක කපාගත්ත පැත්ත නෙමෙයි අනිත් පැත්ත අපි පොල් තෙල් වලින් පොඩ්ඩක් පොඟව ගන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් අපි කපාගත්ත පැත්ත අපේ පහනේ රඳව ගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා මේ පහන පත්තු කරගන්න දවස් ගානට හරියන්න පොල් තෙල් දාගන්න. ඔයාලට දවස් දෙකකට හරියන්න වගේ මේ පහනට තෙල් දාගන්න පුළුවන්. පොල් තෙල් ටික දාගත්තට පස්සේ අපිට ඉතින් අවසානට ඉතුරු වෙලා තියෙන්නේ පහන පත්තු කරගන්න තමයි. අපි එහෙනම් පහන පත්තු කරගෙන බලමු කොහොමද කියලා. හරි අපේ පහන පත්තු කරගත්තට පස්සේ ඔයාලට කැමති තැනකින් මේක තියාගන්න පුළුවන්. මේක ඔයාලට කැම මේසේ බාත්රූම් එකේ කාමරය වගේ ඕන තැනක පත්තු කරගන්න තියන්න පුළුවන් පහනක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ලස්සන පහනක්. ඔයාලට ඉතින් ගෙදර පහනක් මේ වගේ හදාගන්න පුළුවන්. මොකද අඩු වියදමකින් විනාඩි 5න් වගේ මේ පහන හදාගන්න පුළුවන්. පත්තු කරන්න හිතෙන්නේ ඇත්තටම මාර ලස්සනයි. ඒ වගේම මේ පහන ගැන ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.